මොන වැඩේ කරන්න ගියත් ඒක කරන්න බෑ අමාරුයි කියලා හිතන ඔයාටයි මම මේ කියන්නේ. එහෙම හිතන්න එපා ඔයා කවදාවත්. මොකද පුංචි උත්සාහයක් දාලා බැලුවොත් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ ඔයාට. ඉතින් thumbnail එකේ ඔයා බැලුවද? දැක්කම මොනවද හදන්න ඔයාට කියලා දෙන්න කියලා. රසම රස 3-5 එකක් තමයි හදන්න කියලා දෙන්නේ. රසම රසයි කිව්වේ මේ 3-5 එක දාලා හදන ඕනම කෑමක් ගොඩාක් රසින්ද. ඉතින් 3-5 වලට ඕනේ මොනවද කියලා මම ඔයාලට වීඩියෝ එක අතරමැදදී කියනවා. මේ තියෙන්නේ කොත්තමල්ලි, සූදුරු මාදුරු, එතකොට එනසල් මෙන්න මේ වගේ දේවල් හොඳට සෝදලා අවුව වේල ගන්න ටික තමයි මේ ඔයාලට මම කලින්ම පෙන්නුවේ. ඉතින් දවස් 2ක් විතර මම මේ 3-5 වලට ඕන අමුද්‍රව්‍ය ටික හොඳට පිරිසිදු කරලා වේලගෙනයි මෙතනට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ගොඩාක් දේවල් තියෙනවා කියලා හිතුවට මේ කිසිම දෙයක් ඔයාට හොයාගන්න අමාරු දේවල් නෙවෙයි. මේ බලන්නකෝ මං අද අරන් තියෙනවා කොත්තමල්ලි. කොත්තමල්ලි අරන් තියෙන්නේ මං ග්‍රෑම් 250. කොත්තමල්ලි ග්‍රෑම් 250ට සූදුරු ග්‍රෑම් 100ක්, මාදුරු ග්‍රෑම් 50ක්, උළුහල් ග්‍රෑම් 40ක් විතර අරන් තියෙනවා. ඊට අමතරව මං අරන් තියෙනවා කඩල පරිප්පු මේස හැඳි 2ක් විතර, මුං ඇට මේස හැඳි 2ක් විතර අරන් තියෙනවා. ඒත් එක්කම තමයි අබ ග්‍රෑම් 30ක් විතර මං අරගෙන තියෙනවා. ඊට අමතරව කුරුඳු පොතු, එනසල්, කරාමු නැටි, ගම්මිරිසට මේස හැන්දක් විතර අරන් තියෙනවා. ඊට අමතරව මං ටිකක් වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනවා කරපිංචා ඒ වගේම රම්පේ. කරපිංචා රම්පෙත් මං වේලගෙන අරන් තියෙන්නේ. හැබැයි තද අවුවේ නෙවෙයි. සාමාන්‍ය විදිහට තමයි මං වේලලා අරගෙන තියෙන්නේ. ඔයාට ෆ්‍රිජ් එකේ ටික දවසක් අතුරලා තිබ්බහමත් කරපිංචා රම්පේ ටික වේල ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් මේ බලන්නකෝ මම මුලින්ම සෝදලා පිරිසිදු කරගෙන හොඳට වේලගත්තු කොත්තමල්ලි ටික මෙන්න මේ විදිහට රත් කරගන්න තමයි මේ යන්නේ. හොඳට ඔයා මතක තියාගන්න ඕනේ මේ 3-5 එක හදාගන්න අපි ගන්න සේරම අමුද්‍රව්‍ය අපි කබලේ රත් කරගන්නේ ගොඩාක් අඩු කින්දරේ. හරි නේද? එහෙනම් හිමින් සීරුවට අපි 3-5 එක හදාගමු. ඔන්න මං සුවඳ එන තරමට කොත්තමල්ලි ටික කබලේ බැදගත්තා. මේක ගොඩාක් කළු කරගන්නේ නෑ. කොත්තමල්ලි වලින් සුවඳ එන තරමට විතරයි අපි මේ ටික බැදගන්නේ. මුලින්ම මතක් කරන්න ඕනේ 3-5 වර්ග විවිධ ප්‍රමාණයක් තියෙනවා. ඒවා එක එක විදිහට හදන්නේ. සමහරු මං හදන විදිහට නෙවෙයි හදන්න වෙන්න පුළුවන්. මං මුලින්ම කියන්න ඕනේ මේ මගේ ක්‍රමේ. දැන් මම කොත්තමල්ලි ටික වෙනමම පියනකට දාලා මං ඒක පොඩක් නිවෙන්න ඇරලා මේ මං සූදුරු ටික තමයි කබලේ වැදගත්තේ. ඒවත් ගොඩක් කළු කරගන්න යන්නේ නෑ. අඩු ගින්දරේ සුවඳ එන තරමට තමයි මම වැදගත්තේ. දැන් මම මේ එකතු කරන්නේ මාදුරු. මාදුරුත් ඒ වගේමයි පාට කළු වෙනකන් තියාගන්නේ නෑ. සුවඳ එනකොට තමයි අපි ලිපෙන් බාගන්න ඕනේ. මම මුලින්ම කියන්න ඕනේ මේක තරමක් ඉතින් අපි බැදලා හදන නිසා මේක ඇත්තටම බැදපු 3-5 එකක් තමයි. හැබැයි මේක කළු කුඩු කියලා කියන එක නෙවෙයි. මොකද ඒ තරමට මම මේක බැදගන්නේ නැහැ. මේ බලන්නකෝ. චුට්ටක් හැන්දකින් මේ අත පෙරලමින් මේක බැද ගන්න ඕනේ. මාදුරු ටික සාමාන්‍ය ප්‍රමාණයකට බැදෙනකොට මම එකතු කර ගන්නවා අබ ටික. අබ ග්‍රෑම් 30ක් විතර මම මෙතනදී එකතු කරගත්තා. අවශ්‍ය සියලුම අමුද්‍රව්‍යයන් ප්‍රමාණයන් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. අබ ටිකත් මම මාදුරු එක ලිපෙන් බාගන්න කිට්ටු කරලා තමයි එකතු කරගත්තේ. මොකද අබවල තිත්ත ගතිය අමු ගතිය යන්න විතරයි අපි මේ වැඩේ කරගන්නේ. හැන්දෙන් පොඩ්ඩක් තලලා බලන්න අබ ඇට චුට්ටක් කුඩු වෙලා වගේ යනවාද කියලා. එහෙම වුණොත් අපි මේක ලිපෙන් බා ගන්නවා. දැන් උළුහල් ටික මම
ඒකත් කලින් වගේම හොඳට කබල රත් කරගන්න ඕනේ. මේ සේරම ටික එකපාර දාලා රත් කරගන්න යන්න එපා ඔයාලා. මොකද මේ විවිධ වර්ගයේ කුළුබඩු තමයි තියෙන්නේ. එතකොට ඒ දේවල් බැදෙන්න යන වෙලාවල් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම කුරුඳුපොතු ගම්මිරිස් එනසාල් කරාමු නැටි මෙන්න මේ දේවල් ටිකත් බැදගත්තා. ඊට පස්සේ කඩල පරිප්පු ටික සහ මුං ඇට මම බැද ගන්නවා. කඩල පරිප්පු සහ මුං ඇට තරමක් බැදීගෙන එනකොට මම ඒකට එකතු කරගන්නවා හාල් ටිකක්. මම මේ අතට අහුවෙන ප්‍රමාණය තමයි එකතු කරගත්තේ. ඔයාලා මේස හැඳි එකමාරක් විතර එකතු කරගත්තාම හොඳටම ප්‍රමාණවත් කියලා මම හිතනවා. මම මේ දේවල් එකතු කරගන්න හේතුව තමයි අපි සාමාන්‍යයෙන් ඕනම හොද්දක් හදනකොට ඒකේ උකු ගතිය රඳා පවත්වන්න අපිට මේ හාල් පරිප්පු එකතු කරගන්න එකෙන් ලොකු උදව්වක් අරගන්න පුළුවන්. එතකොට මේ කඩල පරිප්පු මුං ඇට හාල් ටික චුට්ටක් පාට තද වේගෙන එනවා. ඒ වෙලාවේදී මම රම්පේ සහ කරපිංචා ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරලා ලිප ඕෆ් කරනවා. ඒ ටික දාපු ගමන්ම මම ලිප ඕෆ් කරනවා. චුට්ටක්වත් වෙලා තියන්නේ නැහැ. මොකද නැත්තම් මේ කරපිංචා රම්පේවල තියෙන ගුණේ නැති වෙනවා. ඊට පස්සේ භාජනයේ තියෙන රස්නෙම්ම චුට්ටක් කලවම් කරලා අපි ලිපෙන් අයින් කර ගන්නවා. දැන් මේ තියෙන්නේ මම ට්‍රේ එකකට දාලා තියෙනවා සම්පූර්ණයෙන්ම බැදගත්තු අපේ කුළුබඩු වර්ග ටික. දැන් තියෙන්නේ තදව රස්නේ චුට්ටක් අයින් වෙනකන් ඉඳලා මේ ටික කොටා ගන්න. ඔයාලට ගෙදර ග්‍රයින්ඩර් එකක් තියෙනවා නම් මේ වැඩේ ගොඩාක් පහසුවෙන් කරගන්න පුළුවන්. ග්‍රයින්ඩර් එකේ පොඩිම කප් එකට දාලා තමයි අපි මේ ටික කුඩු කරගන්න ඕනේ. හැබැයි ඔයාට ඊටත් වඩා ලේසි කරගන්න ඕනේ නම් මේ ඔක්කොම ටික එකපාර මෝලකට දීලා ඔයාට අඹර ගන්න පුළුවන්. මම නම් ගෙදරම තමයි මේ ටික කරගන්නේ. මම ඔයාට ඒ ටිකත් පෙන්නන්නම්. ග්‍රයින්ඩර් කප් එකට මුලින්ම අපි කරපිංචා රම්පේ ටික එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ග්‍රයින්ඩර් කප් එක ගොඩාක් වෙලා ග්‍රයින්ඩ් කර කර ඉන්නකොට ටිකක් රත් වෙනවා. ඒ හින්දා ඔයාලා හොඳට මතක තියාගන්න එක දිගට මේක දාගෙන ඉන්න එපා. මේ මොකද එහෙම වුණොත් ඔයාගේ ග්‍රයින්ඩර් එකට හානියක් වෙන්න ඉඩ තියෙනවා. මම ග්‍රයින්ඩර් කප් එකේ අඩියටම තමයි කරපිංචා සහ රම්පේ ටික එකතු කරගන්නේ. මොකද එහෙම වුණොත් අපිට ඉක්මනින් ඒ ටික කුඩු කරගන්න පුළුවන්. නැත්තම් රම්පේ කරපිංචා හරියට කෙටිලා නැති වෙන්න ඉඩ තියෙනවා. එක පාරින්ම ඔයාලට මේ වැඩේ කරගන්න ටිකක් අමාරුයි. 3-4 පාරක් නතර කර කර ග්‍රයින්ඩ් කරගන්න. එහෙම වුණොත් ග්‍රයින්ඩර් එකත් ආරක්ෂා කරගෙන ඔයාගේ තුන පහ ටිකත් හොඳටම කුඩු කරගන්නවාට පුළුවන්කම ලැබෙනවා. මේ බලන්නකෝ හැන්දකින් චුට්ටක් පෙරලමින් ඔයා මේ වැඩේ කරගන්න. ඔයාලගේ ග්‍රයින්ඩර් එක හොඳටම කුඩු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ග්‍රයින්ඩ් කරලා විතරක් මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. හැබැයි ඔයාට හිතනවා නම් ග්‍රයින්ඩ් වෙලා මදි, සාමාන්‍යයෙන් ලී කුඩු වගේ චුටි චුටි කෑලි ඉතුරු වෙලා තියෙනවා නම් පෙනේරකින් ඔයාට මේ තුන පහ ටික හලලා අපේ භාජන වලට එකතු කරගෙන කල් තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් හදාගත්තාම මාස 3-4කටම ඔයාට ඇති. අපි හොඳටම දන්න ඕනේ 3-5 පැකට් එකක් ගන්න ගියාම සාමාන්‍යයෙන් සැලකිය යුතු මුදල අපිට වියදම් වෙනවා. හැබැයි ග්‍රෑම් 100ක විතර 3-5 පැකට් එකකට යන මුදල තව චුට්ටක් වැඩි කරා නම් අපිට මාස 3-4කටම අවශ්‍ය කරන 3-5 ටික ගෙදර හදාගන්න පුළුවන්. මේ බලන්නකෝ රසයි සුවඳයි මේ 3-5 දුවම මුළු ගෙදරම සුවඳින් පිරෙනවා. මට හිතෙනවා මුළු ගෙදරටම පුදුම සිරියාවක් එනවා කියලා ඒ සුවඳත් එක්ක. ඉතින්
අදත් මගේ කටහඬ අහගෙන හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි කියලා කියන ගමන්ම ආරාධනා කරන ඔයාට තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. ගිහින් එන්නම්.